අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. අද මේ නත්තල් දවසේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ KFC චිකන් හදාගන්න විදිය. බලමු අපි ඒක කොහොමද හදාගන්නේ කියලා. මේ පළමුවෙන් මම මේ පිරිසිදු කරගත්ත චිකන් මේ ආකාරයට සෝදාගෙන පිරිසිදු කරගෙන තියෙනවා. අපි මේක දැන් සීසන් කරගන්න ඕනේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මුලින්ම ලුණු තේ හැඳි එකක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි දෙකක් පමණ, ගම් මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කහකුඩු ස්වල්පයක්, සුදු ලුණු සහ ඉඟුරු. ඒක කුඩු නැත්නම් ඔයාලට පේස්ට් එකක් වගේ මේ වගේ හදා ගන්න පුළුවන්. ඒකෙන් මම මේ වගේ තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඒ වගේම ෆිෂ් මිල්ක් එකතු කර ගන්නවා. මේ වගේ මේ හැඳි අමාරක් වගේ දැන් මිශ්‍ර කරගන්න ඕනේ. ආකාරයට මිශ්‍ර කරගෙන මේ වගේ මේක තවර ගන්න ඕනේ. මේක මෙහෙම තවරගත්තොත් තමයි මේ චිකන් කෑල්ලට හොඳට මේක වදින්නේ. සියල්ලම මේ වගේ ඉතින් තවරා ගන්නවා. ඉතින් සියල්ලම මේ ආකාරයට සීසන් කරගත්තා. ඊට පස්සේ මේ ආකාරයට කවර් කරගෙන පැය දෙකක් පමණ සීතකරණය කරගන්න ඕනේ. හරි, අපි දැන් මේ සීසන් වල තිබුණ චිකන් ටික ගත්තම ඊට පස්සේ අරගෙන ෆ්‍රිජ් එකෙන් අරගෙන තියලා තිබුණ එළියේ විනාඩි 15ක් 20ක් පමණ. ඊට පස්සේ අපි මේක අරගෙන මේ වගේ චිකන් කෑල්ලක් අරගෙන මේ පිටි මිශ්‍රණය මේ ආකාරයට තවරනවා. ඊට පස්සේ අපි මේකේ මේ වැඩි පිටි මේ වගේ ගසා ගන්න ඕන. ඊට පස්සේ යදාගත්ත බැටර් එකේ මේ ආකාරයට උදා ගන්නවා. පස්සේ මේ වැඩි බැටර් එක වැඩියෙන් තියෙනවා නම් ඒක මේ වගේ ගසලා නැවත මේ ආකාරයට මෙහෙම කරන්න ඕනේ. මේ ආකාරයට මෙහෙම හොඳට පිටි තවරගෙන මෙහෙම මේ ආකාරයට ඉතින් පිටි තවර ගන්න ඕනේ. මේක හොඳට අල්ලගත්තොත් තමයි හොඳට වැදෙන්නේ, නැත්නම් මේ පිටි ගැලවෙන්න බලනවා. ඊට පස්සේ තෙල් රත් වෙන්න තියලා තියෙනවා.
මේ ආකාරයට පිටි එකේ තවරගෙන ඒ වැඩි පිටි ඉවත් කරගන්න ඕන වස්සලා. ඊට පස්සේ මේ බැටර් එකේ තවර ගන්නවා. ඊට පස්සේ ඒ වැඩි ඒවා වස්සලා නැවතත් මේ පිටි එකේ තවරගෙන මුදින් පිටි තවර ගන්න ඕන. මොකද නැත්නම් මේක ගැලවෙන්න ගන්නවා සෙල් එකට ගන්නවා. මේක එල්ලකට දාලා මේ ආකාරයට අඳි බෙද ගන්න ඕනේ. මේ ආකාරයට බෙද ගන්නවා. හොඳයි යාළුවනේ මේ වගේ තමයි මේ ආකාරයට බෙදගත්තට පස්සේ මේ ආකාරයට තමයි එන්නේ. ඔබත් මේ වගේ ගෙදර හදාගෙන රස විඳින්න බලන්න. Yeah.